අමරදේවයන් ගායනා කරන තව ලස්සන ගීතයක් තියෙනවා මේ දුවෙක් ගැන. දුවලා ඉන්න පොඩ්ඩක් අත උස්සන්න. දුවලා. දුවලා ඉන්න තාත්තලා අත උස්සන්න මට විශේෂ දෙයක් කියන්න ඕනේ. අන්න ඔය මේ දුවලා ඉන්න තාත්තලා මේ ඒ දුවගේ ආදරය මේ අම්මෙකුට වඩා හරි වෙනස්. දුවලා තාත්තලාට තමයි ගොඩක් ආදරේ. මම හිතනවා ඔය වෛද්‍ය විද්‍යාත්මක කාරණේකුත් ඔක තියෙනවා. හරිද? දැන් ලොකුම ප්‍රශ්නේ තියෙන තාත්තලාට මේම පුංචි කාලේ වඩා ගන්නවා. තුරුළු කර ගන්නවා. නලවනවා, ඉඹිනවා. ටික ලොකු වෙනකොට දුවව අල්ලන්න බෑ. මං කියන එක හරිද? දුව අල්ලන්න බෑ. එයා වැඩිමල් වෙනවා. ඉඹිනවා තාත්තලා අල්ලනවා. නමුත් ඕනවට වඩා ඒක ස්පර්ශයෙන් ප්‍රකාශ කරන්න යන්න බෑ. ඒක හදවතේ මොකුත් තියෙන හින්දා නෙමෙයි. ඒක සාමාන්‍යයෙන් හැටි. දුවකට තියෙන ගෞරවය, තාත්තගේ තියෙන ගෞරවය. ඉතින් තාත්තලා ඊට පස්සේ දුවලා ඈතට යනකොට බලාගෙන ඉන්නවා. හරි? තව පිරිමියෙකුට සරණ පාවා දෙනවා. තාත්තලා ඒක දකින්න යනවා. ඉතින් මේ ගීතෙත් තියෙන්නේ මේ තාත්තා කෙනෙකුට දුව දැනෙන විදිය. දෑතේ එල්ලි මියුරු කතාකි සුරතල් දෝනියනේ දුවට ආමන්ත්‍රණය කරනවා. මගේ අතේ එල්ලිලා ඔයා මියුරු කතා කියපු සුරතල් දෝනිය කාලේ රියසක මහලු මගෙන් ඔබ ඈතට ගෙනියන්නේ. කාලේ රියසක. මොකද කාලේ රියසක කියන්නේ? කාලේ රියසකක් මෙන් කැරකිනවා. කාලය ගලාගෙන යනවා. එතකොට මොකද වෙන්නේ? දුව තමන්ගේ කාලය තාත්තගෙන් දුව ඈත් කරන්නේ කවුද? කාලය. අපේ තියෙන සම්බන්ධතා ඈත් කරන්නේ කාලය. ඉතින් මේ ගීතේ ලස්සන තැනක් තියෙනවා මේ මියුසික් පැත්තෙන් චමිල. මේකේ තියෙනවා සැක්සෆෝන් එක. සැක්සෆෝන් එක පාවිච්චි කරනවා. සැක්සෆෝන් එක කියන්නේ මේකේ නූතනත්වය ගැන අදහසක්. සැක්සෆෝන් එක. ඒ කියන්නේ මේ දරුවා තාත්තගෙන් ඈතට ගිහිල්ලා ඒ පය තියෙන තැන තාත්තා දකින්නේ නූතනත්වයක් විදියට. දුව නූතනත්වයට ගෙනින්. ඒ කියන්නේ තමන්ගේ ලෝකයෙන් ඉදිරියට නූතනත්වයට කියන්නේ අනාගතයට අරන් ගිහිල්ලා කියලා. මේකේ මේ වචන හරි ලස්සනයි මේ. අතීත සිහිනේ බොඳ වී දියවි ඈතට පාවෙන්නේ. ඒ කියන්නේ අතීත සිහිනේ දරුවෝ අපිට සිහින විදියට තියෙනව නේද අතීතේ? දැන් ඔයගලන්ගේ ඔළුවේ තියෙනව නේද පුතා පොඩි කාලේ අඬපු හැටි, දුව හඬපු හැටි, කවපු හැටි තියෙනව නේද සිහින විදියට? ඉතින් මේ ගීතේ අහන්න මේක ලියලා තියෙන්නේ ස්වර්ණශ්‍රී බණ්ඩාර WD අමරදේවයන් මේ ගීතයට මේ සංගීතය සපයලා තිනවා සහ ගායනය කරන්නේ WD අමරදේව. මියුරු කතාකි සුරතල් දෝනියනේ කාලේ රේසක් මහලු මගෙන් ඔබ ඈතටගෙන යන්නේ. පැතේ මියුරු කතාකි සුරතල් දෝනියනේ කාලේ රේසක මහලු මගේ නොබ ඈතටගෙන යන්නේ. සැක්සෆෝන් එක බලන්න. බොළඳ
මියුරු බස් සවන් නිවාලු කැකුළු සිනාරස සිත සනහාලු පොළොද මියුරු බස් සවන් නිවාලු කැකුළු සිනාරස සිත සනහාලු අතීත සිහින බොද වී අත්ති ඇතට පාවෙන්නේ ඇතට පාවෙන්නේ දැතෙල්ලි මියුරු කතාකේ සුරතල් දෝ නියනේ කාලේ රේසක මහලු මගින් ඇතට ගෙන යන්නේ පරපුර වඩන ලෙසින් වෙහෙසෙන ඔබ ඇස නැලවූ සිත පිනවූ පරපුර වඩන ලෙසින් වෙහෙසෙන ඔබ ඇස නැලවූ සිත පිනවූ මතක වරායි නොපෙනෙන ඈතට වැලිබත පාවෙන්නේ වැලිබත පාවෙන්නේ දැතෙල්ලි මියුරු කතාකේ සුරතල් දෝ නියනේ කාලේ රියසක මහලු මගින් ඇතට ගෙන යන්නේ ගී රස විඳින අතරෙදි ලොව සැරී සරමු මනෝසත් කමේ ඇති උපරිම රස පෙරමු වටිනාකම ගැනම හිත අදහස දරමු අත් පුඩියකින් කම්මැලිකම දුරු කරමු මගේ ඇති අදහසයි මා ඔබ වෙත වින්දේ එනමුත් දුකක් ඇති උනි මගේ හද මැද්දේ හරියට ගැසුවොතින් හැම හදවත පැද්දේ ගැසු අත් පුඩියේ නම් හොඳටම මදි සද්දේ කම්මැලිකම ගියා නේද හොඳ හිතවන කවියෙක් අපුරු සන්නදයක් දෙමු නේද ආයේ කොමු වෙනවා මේ සරසවිය දෙසට සරසවිය කියන්නේ විශ්වවිද්‍යාලය මේ රටේ ලස්සනම සරසවිය මොකක් විය හැකිද පේරාදෙනිය එතුමා අයියම් කිව්වා සම්බන්ධයක් තියෙනවද විශ්වවිද්‍යාලයට ඇත්තටම මේ ඉස්කෝලේට වඩා සරසවිය වෙනස් වෙන්නේ ඇයි මං කියන්නේ පන්ති කාමර තියෙන්න බෑ කියලා සරසවිය තියෙනවනේ පාරවල් ගස් පිට්ටනි ඉඳ ගන්න පොඩි බංකු බ්ලැක් බෝඩ් තියෙන්න බෑ ඇයි ඒකේ තියෙන විශ්ව අධ්‍යාපනයේ පන්ති වලට කොටු කරන්න බෑ ඒ නිසා විශ්වවිද්‍යාලයේ බිහි වෙන්නේ විද්‍යාර්ථීන් විශ්වීය මිනිස්සෙකු බිහි වෙන්නේ විශ්වවිද්‍යාලයේ කෙසේ හෝ සරසවි ප්‍රේමය හරි මාහ්ලාජනකයි මෙතන විඳපු ඇති සරසවියේ ප්‍රේමය මේ
අර ඉස්කෝලේ වගේ හංගන එකක් නෙමෙයි. දැන් ඉස්කෝලේ කාලේ හැංගි ලියුම් දිදී දඟලලා විශ්වවිද්‍යාලයට ගියම කවුරුවත් පන්නන්නේ. අම්මලා තාත්තලා හොයන්නෙත් නැහැ, ගුරුවරු හොයන්නෙත් නැහැ, ලෙක්චර්ස්ලා හොයන්නෙත් නැහැ. ඕන තරම් ඉඩ පහසුකම් තියෙනවා. මේ පැත්තෙන් හන්තාන, මෙහා පැත්තෙන් මහවැලිගඟ, අනිත් පැත්තේ මල්වත්ත, අර පැත්තේ නුවර වැව. ඒ නිසා ඔය සරසවිය ගැන ලියවුණු ගීතවල ඔන්න ඔය නිදහස හරි ලස්සනට වර්ණනා වෙලා තිනවා. බොහොම වර්ණනා වැඩි. ඉතින් ලංකාවේ සරසවිය ගැන ලියවුණු ගීත ගොඩක් ගත්තාම වැඩි ප්‍රමාණයක්, වැඩි ප්‍රතිශතයක් තියෙන පේරාදෙනියයි. ඒ సౌందර්යය, ඒ පරිසර වර්ණාව නිසා. ඉතින් දෙන්නෙක් සරසවියේදී හමු වෙලා ඒ දෙන්න වෙන් වෙන අන්තිම දවස. ඒ දෙන්න මේ පෙන්වතා ඔහුගේ පෙන්වතියගෙන් අහනවා මේ සරසවියේදී හෙට විතරයි අපි හමු වෙන්නේ. කිමද කුමරි නිතු කඳුලලි පුරවන්නේ කියලා. දැන් මට හිතෙනවා මේ දෙන්න මේ සරසවියෙන් විතරක් නෙමෙයි සමු ගන්න හදන්නේ කියලා. නේද? එහෙම එකක්ද ඔයාලට හිතෙන්නේ? අපි මේ අහලා බලමු එහෙනම්. සරසවියේදී හෙට විතරයි හමුවන්නේ. කිමද කුමරි නිතු කඳුලලි පුරවන්නේ. සරසවියේදී හෙට විතරයි හමුවන්නේ. කිමද කුමරි නිතු කඳුලලි පුරවන්නේ. සූරන මහවැස්සේ තනි කුඩයේ අපි තනි වීදට මලු හැටි දෙනියේ. කොමල පපා මුගුළු සිනා පැට තොලේ මතකද මහවැලි දැලි සපු සෙවනේ. ඉසුරු මල්යහනේ එදා ලපලු හෙවනේ සරතැස් නිවුනේ. අපේ මියුරු සීන පිරුණු රජදහනේ මෙදා සුවඳ පමණි ඉතිරි හන්තානේ.
වෙලා රඟන පරවියනේ මාල බැඳුණු ගෙල කුමරිගේ හද පානේ හීනෙන් දැකුමට විතරයි උරුම වුණේ හන්තානේ කුමරි නාදන් ලසදේ සරසවියේදී හෙට විතරයි හමුවන්නේ කිමද කුමරි නෙතු කඳුලැලි පුරවන්නේ සරසවියේදී හෙට විතරයි හමුවන්නේ කිමද කුමරි නෙතු කඳුලැලි පුරවන්නේ අවසාන ගීතය අපි අවසාන ගීතයට යන්න මත්තේ මම හිතනවා නාලකටත් මොනවාරි කතා කරන්න ඇති ලසඳටත් මොනවාරි කතා කරන්න ඇති කියලා මේ ගීතය ඇතුලේ එතුමාගේ නමත් කියුණා මම දැක්කා. ඔව් මම අත මේ පැත්තට දික් කරන්න හදලා ලසන්දේ කියලා මම කරේ ඉන්නේ. හරි. ඔව් මේ ලේකේ දැන් ඇත්තටම මේ ඒ ගීතය විශේෂයි මේ අර අමිල කිව්වා වගේ මේ සරසවිය කිව්වහම අපිට නිතරම ඔළුවට එන්නේ මගේ නම් මන් දන්නේ පෙරදිනී. ඇත්ත ඒක මොන ලෝකේ මොන සරසවි තිබ්බත් ලංකාවේ මොන සරසවි තිබ්බත් අපේ ඩ්‍රීම් ඒක තමයි සරසවිය පෙරදිනිය. අපිට යන්න බැරුණා පෙරදිනියට මතු ආත්මයක් යන්න ප්‍රාර්ථනා කරමු. මොකද ඒ තරමට ඒ පරිසරය සුන්දරයි. ඒ නිසාම තමයි මේ ගීත පබදුනේ ඒ පරිසරය අදාළ කරගෙන ඒකේ සිද්ධීන්, හන්තාන, වැව, මල්වත්ත, අර බංකු ඔය සියල්ලම. ඉතින් ඒකෙදි මම හිතන්නේ අපි ගොඩක් වෙලාවට අනිත් ගීත සරසවිය හන්තාන සම්බන්ධව ගීත ඇසුවට මේ ගීතය මේ මම හිතන්නේ ගොඩක් වෙලාවට ශ්‍රවණය කරන අඩුයි. ඒකේ වෙනම රසයක් දුන්නා. මම ওই ගීතේ මමයි තේරුවෙත්. මගේ නම තේරෙන නිසා නෙවෙයි. ඒකට මම ප්‍රියයි. මේ ඉතින් ඒක තමයි.